ගුවන්තියන් නිදහස් වෙලාද? නිවැරදි. එය සත්‍යයක්. මේද සෙව්වේ? ඔව්. කවුරුද ඔබ? මේ වෙලුම්පටි යෙදුවේ ඔබද? ස්තුතියි ඔබට. ජීවිතයයි වැදගත්. මෙයද ඔබේ ප්‍රතිඋපකාරය? නිව්ව දෙවඟනක සොහොන් ගැපේ ආරක්ෂකයා මමයි. අපේ ගෝත්‍රයේ නීතිය තමයි සැමිය හැර අන්න එක් සිරුර දුටුවොත් ඔහුව විනාශ කිරීම. මාව විනාශ කරනවද? ඔබව විනාශ නොකළොත් මා විනාශ විය යුතුයි. ඔබගේ ගෝත්‍රය විනාශ කළ බලවේගයන් අමතක කර ඉපැරණි නීතියක් නිසා විනාශ වන්නේ කොහටද? ඉක්මනින් සුවවන්න. සෝවීමට ඔසුවක්. කවුරුද ඔබ? පියාණනි, අපේ නිව්වා දෙවඟනක සොහොන් ගැබේ ආරක්ෂකයින් අප කෙතරම් සාමකාමීව සංසුන්ව මෙහි ජීවත් වුණාද? කිසිදා අපේක්ෂා නොකළ ලෙස මේ අඳුරු බලවේග රාක්ෂ දූතීන් එවා අපව විනාශ කරනවා. අද පටන් මේ යක්ෂයින් මගේ පරම සතුරන්. මොයින් උත්තමාවිය වෙත ගොස් අපට සිදූ විනාශයට සාධාරණ ඉටු කරන ලෙස මායදිනවා. මට විශ්වාසයි අපට හැකිවේවි නිව් අතිවඟනගේ ආශිර්වාදය ලබා ගන්න. ඔබේ ආශිර්වාදය මා වෙත ලබා දෙන්න පියාණනි. මා පොරොන්දු වෙනවා.
ආරක්ෂයෙන් විනාශ කරන බවට. මේ කිසිවෙක් නැති හැඩයි. රාත්‍රිය මේ ගත කරන්නට අපිට පුළුවන්. හොඳයිනේ. නොතෙම ඉන්න පුළුවන් හොඳ සැප පහසුවට. අපිට වෙතන හිටිය හැකි. වන්තියන් අද දිනේ කවද්ද? දින අනේ ඔයා ඉතින් ඕවා දන්නේ නැහනේ. හරි බලමු. 6:24 මගේ අම්මා නැති වුණේ අද වගේ දවසක. මට අද එන්න බැරි වෙනවා අම්මව බලන්න. ඒකට මට සමා වෙන්න. ඔය සිතුවම සැබෑ රූපයක් වගේනේ. සිතුවමක් නෙමෙයි ඡායාරූපයක්. ඡායාරූපයක් බැලිය හැකිද? ඇයි තාම රූමත්? ඒක ඉතින් අහන්නත් දෙයක්ද? අම්මා ලස්සන නිසා තමයි දුවත් මෙච්චර ලස්සන. ඔයා වගේම ඔයාගේ අම්මත් ලස්සන ඇතිනේ. ඇය සුන්දරයි. ඇය කොහෙද? මියකින්. සමා වෙන්න. මට කියන්න ඇය කොහොමද මිය ගියේ කියලා? රාක්ෂයෙක් අතින්. ඒකට හේතුව? ඒකට හේතුව මම තමයි. පියා මකර ගෝත්‍රිකයෙක්. මව මිනිස්තුවක්. මා ඉපදෙන්නට පෙර ඔවුන් සතුටින් සිටියා. මගේ උපතින් පස්සේ හැම දෙයක්ම වගේ වෙනස් වෙන්න පටන් ගත්තා. සියල්ලන්ම ඔවුන්ට අපහාස කළා. මට අවුරුදු 7 දිනයක මා ඉදිරියේ රාක්ෂයෙක් ඇව විනාශ කර දැමුවා. මට කිසිවක් කරගත නොහැකි වුණා. කිසිවක්. ඒ නිසාද මායාබඳුන හොයන්නේ? ඔබ නිවැරදි. මා බලවත් විය යුතුයි. එවිට සියල්ලන්ම මට යටහත්. සියල්ලන්ම රැකිය හැකි. අපහාස කළ නොහැකි. නපුරුකම් කරන එක නෙවෙයි බලවත් වීම. ශයන් පැවසුවෙත් එයමයි. එහෙමද? ඇයි මොනවද කිව්වේ? ඇත්තටම ඇයි ඔබේ කවුරුද? ඒ කතාව මෙතෙන්ට අවශ්‍ය නෑ. අනේ ලැජ්ජ වෙන්න එපා. කියන්න කවුරුද ඇය? කියන්න තරම් දෙයක් නෑ. ඒකට කමක් නෑ. කතාව කියන්න. මං අහන් ඉන්නම්කෝ. ඔයා හොඳ ළමයානේ. පුරාණ සොහුන් ගැබේ මායා බඳුන ආරක්ෂා කළේ ඇයයි.
මගේ මව වගේමයි. නවතින්න. මම පලා ගියා. ඇය මාව ලුහු බැන්දා. වනය තුළටම දිව ගියා. නවතින. මායා බඳුන ගැනීමට එතරම් හයියක්. ඔබ අර්ධරාක්ෂයෙක්. එහෙම නේද? මකරාදි රජු ඔබේ පියානේ? නිවැරදි. පිට වෙන්න. දඬුවම ඔබේ පියා මට වරක් උපකාර කළා. එයට ප්‍රතිඋපකාරය මේ. නැවත මායා බඳුන ගැනීමට සිතන්න එපා. පලිගත යුතුයි. මුලින්ම ඔබේ වෛරය සංසිඳවා ගන්න. එවිට සැනසීම ලැබෙයි. දෙදෙනා එහි අතරමං වුණා. දින ගණනක් ගියත් ඇයට නොහැකි වුණා මග සොයාගන්න. මම ගමන් කළේ ඇය පසුපසින්මයි. හොර රහසේම ඇයට නොදැනෙන්න. ඒ මොහොතේ මට හැඟී ගියා මා ඒව ප්‍රිය කරන බව. නවතින්න. ඔබත් කන්න. අර්ථ රාක්ෂේප සමග එයයි මගේ ජීවිතේ මිහිරම පළතුර.
හරිම ලස්සනයි. නිදහස් තැන. බලන්න මේ පැත්ත මේ. අර බලන්න කඳු පන්තිය. ලස්සනයිනේ. ඒ වෙලාවේ හිතුව මම කෙතරම් වාසනාවන්තද කියලා. ඇය පැවසුවා මාත් සමග පැමිණෙන බව වනේ දිවිගෙවීමට. මා ඇය විශ්වාස කළා. ඒත් ඇය වෙනස් වුණා. හිතුවේ නෑ ඇය එලෙස කරාවි කියා මට. අවසානයේ ඇගේ පොරොන්දු කඩ කළා. ඇය මගේ අසරණකමින් ප්‍රයෝජන ගත්තා. ඔබ සෝන් බිමේ යක්ෂයන්ගේ සිරකුටියට මොහු ගෙන යන්න. විලංගු යොදන්න. නැත්තං ඔහු පලා යාවි. හොඳයි. මන් රැවටුණා. ඇගේ දයාව මුලාවක්. ඇය තැන සිටියාම කවුරුන්ද කියා. තීරණාත්මක මොහොතක මාව නොසලකා අතිරජුට උදව් කළා. මම ඇය ගැන බලාපොරොත්තු වුණා. ඇය මාත් ඇකුවේ නැහැ. ඇය බොරුකාරයක්. ඇයි මට වංචා කළේ? ඇයි එහෙම කියන්නේ? ඇය ඔබට කැමැත්තෙන් හිටියනේ. එහෙම හිතන්නේ ඇයි? ඇය ඔබට අකමැති නම් ඔබත් සමග වනවාසයට යන්න කැමති වුණේ ඇයි? ඒවා සැනසිලි වදන් පමණයි. වෙන්න බෑ. හිතනවා අවංකයි ඇය. ඇය රජුටයි උපකාර කරේ. එතුමානේ ඇයගේ ප්‍රධානියා. එතකොට මම ඔබ හරි මුරණ්ඩුයි. ඔබට අනතුරක් වුණා නම් ඔබ උත්සාහ කර තිබෙන්නේ අධිරජු විනාශ කරන්න. ඒත් ඇයසේ නොවේ. ෂියන්යෝයි කළ දේ හරි. පවසන්නේ මම වැරදි කියලද? මම දැකපු හීන හැටියට ඇයව විනාශ කළේ ඔයයි. විකාර මා ඇයට කෙතරම් සෙනෙහස දැක්වුවද? ඉතාම රසබර කතාවක්. නමුත් කතා නායකයා ඉතා පිළිකුල්. ඔහු තමයි. පිටවෙමු අපි. ඉක්මනට. මගේ ගමන් මල්ල. මගේ බඩු ටික. ඉක්මනට ජීවිතය අනතුරේ. කවුද එන්නේ? කාට බයද දුවන්නේ? ඇයි මේ?
කඩවසම් කවුද මේ සහෝදරයා සහෝදරයා එතකොට එයත් නෑ මගේ මවගේ දරුවෙක් නොවෙයෝ කොහොමද එපා නවතින්න ඔබට වැටහිමක් නෑ මේ ගැන ඔහු ඉතා තරුණොයි ඔහුට කළ හැකිතේ බොහොමයි ඔහු පැමිණියේ මා සොයාගෙනයි කුමකටද පැමිණියේ තවමත් හොඳින්ද ඒද ගැටලුව ඔව් ඔබේ විනාශයට කාලය හැකිනම් උත්සාහ කර බලන්න මෑ කවුරුන්ද අවශ්‍ය නැහැ ඇය ගැන අනකරනවද මට හිමිකාරය රැක ගැනීමට තරම්වත් ශක්තියක් නැද්ද ඔයාට වැරදිලා ඒ මම නෙවෙයි නිහඬ වෙන්න සටන මාත් සමගයි අර්ධ රාක්ෂයෙක්ගෙන් සටනට ආරාධනා ලැබීමත් මාලද නිගාවක් කෙසේද මට නියෝග කරන්නේ අමතකද නුඹේ මව මිනිස් දුවක් බව ඌතාව කෙසේද නුඹා මගේ මවට නිකා කරන්නේ අසා සිටින්න අපහසුද සත්‍යය ඔබ දෙදෙන සහෝදරයෝ නේද මොකද මේ පලක් නොමැති කාරණයක් නිසා සටන් වදින්නේ ඒක පියාටත් නිගාවක් මගේ පියා වීරයෙක් වැරදුනේ මවුට උපත ලබා දීමෙන් පමණයි ඒ මකර අධිරාජ්‍යයටම කැලලක් අද එය මම නිවැරදි කරනවා විනාශ කරනවා මොහුව ආකට යන්න යන්න අහන වවූතාවෝ මෙලෙස මට රිදවන්න ඉඩ දෙන්නේ නැහැ මම තවතුරටත් නුඹේ විනාශය අතළඟයි එහෙනම් ඇයි තවත් වරා සිටින්නේ වටිනා යමක් ඔබ සතුව තිබෙනවා දෙන්න කුමක්ද සොහොන් ගැබෙහි යතුර සොහොන් ගෙබේ යතුරක් මා සතුව පියා ඔබට දුන්දේ මතකයක් නැති බවද පවසන්නේ පහත් අර්ධරාක්ෂයෙක් මකර අධිරාජ්‍යයට ඔබ කිසිසේත් සුදුසු නැහැ මගේ සොයුරෙක් නොවනා නම් මෙතරම් ඉවසන්නේ නැහැ සිතුවේ නැහැ බන්ධනයෙන් නිදහස ලබයි කියා යතුර ලබා දෙනු ඉවසවා ඇති හොඳටම මම ඒ නම්බුකාර වැඩින් නුඹට වූතාව අද නුඹේ අවසානය
වංශයටම ඇති කළු පැල්ලම පුතාව නුඹේ උඩකුකමට සීමාවක් තිබිය යුතුයි. එයා ඔයාගේ සහෝදරය හිංසා කරන්නේ ඇයි? දෙනියෝ දරුමයා ඇයි ඇයට හානි කළේ? යතුරු දෙන්නයි පැවසුවේ. දිවි පූජා කළත් කිසිදාක යතුරු දෙන්නේ නැහැ. අවසාන වතාවට විමසන්නේ. දෙන්නේ නැහැ. කියන්නේ මේකෙන් භූතාවට පාර දෙන්න කියලාද? ඔබ මෙතරම් මනුවනද? එහෙනම් මේක පෙමින්නද? වැටුණා නම් කරන්න. හොඳයි. නුඹේ අවසානයේ බලාගෙන සිතුවෙන්නේ නැහැ. ශක්තිය ලැබෙයි කියා. නුඹට මැයගෙන් නුඹත් පියාමෙන්ම හැඟීම් හමුවේ පහලෙක් කළා. පියාටත් අපහාසයක් නුඹ වැනි පුතිකු සිටීම. මොහු විනාශ කිරීමට ඇයිට දෙන්නේ නැහැ. යතුරයි මට අවශ්‍ය වෙන්නේ. වන්දියන්! අමාරුද? ටිකක් මෙතන ඉන්න බෑ. අපි යමු. මෙතන ටිකක් විවේක ගමු. ඒ සටන වෙලාවේ ඇයි ඔබ මතනි නොකළේ? තනිකර යන්න බෑ ඔබව. ස්තුතියි. දැන් මොකද? ගතට නොවෙයි. සිතටයි වේදනාව. භූතාවෝ බලෙන් රැගෙනකේ පියාලබාදුන් එකම වස්තුවයි. සහෝදරයෝ වෙලා ඇයි මෙතරම් අමනාපෙන් ඉන්නේ? මකර වංශයේ අභිමානය නිසා ඔහු උඩඟු කමින් අන්ත වෙලා ඉන්නේ. එය නිකාවක් ලෙසයි දකින්නේ. කෙසේද ශියනිුවේගේ දුක් කියවැයිවේ? අවශ්‍ය වුණේ මට ඔව බේරගන්න එක විතරයි. ඉබේම වාදනය වුණා. ශියනිුවට පමණයේ වාදනය කළ හැක්කේ. ඔබට හැකි වුණා නම් නිසැකවම ඔබයි ඇගේ නැවත ඉපදීම.
මන් දිහා ඔහොම බලන්නේ ඇයි? නෑ දැන් මොකද කරන්නේ? රෑ මෙතන පහන් කරමු. හෙට උදෑසනම පියාගේ සුහුන් කැපට ගොස් යතුරු නැවත ලබාගත යුතුයි. දෙදෙනා විනාශ කිරීමට කදිම අවස්ථාවක්. හොඳයි එහෙනම්. සැඟවී පහර දෙන ඔබ කවුරුද? ඇයි විමසන්නේ? කුමටද සැඟවී පහර දෙන්නේ? මා පමණද නුඹත් කරන්නේ එයමයි. වැටහුණා. නුඹේ ඉලක්කයත් ඔවුන් දෙදෙනාම විය හැකි. එහෙමනේ? එහෙමයි. මට බාධාවක් ඔබ. මා පැමිණියේ මෝයින් ආර්යාවගේ අන පරිදි මොවුන් රැක ගැනීමටයි. මගේ කටයුතු වලට ඔබ මෙසේ මැදිහත් වීම අනතුරුදායකයි. ඇත්තෙන්ම මෙය අනතුරු ඇඟවීමක් පමණයි. සටන මතුවට. කෙසේද පවතින තත්ත්වය? සුබදායි නැහැ. වන්ටියෙන් බාධක පස කලා ජීවමුතු සොයනවා. රජුනේ දින ගණනක් වෙහෙසිලත් ඇයි විවේක නොගන්නේ? ඔබ මා වෙනුවෙන් නියවා දෙවඟනගේ ශුද්ධ වස්තුව රැගෙන ආ බව සත්‍යයක්. එයින් මායා බඳුනේ බලය ලබාගත හැකි. නමුත් ජීවමුතු නොමැතිව ඉන් කිසිදු පළක් වන්නේ නෑ. ජීවමුතු සොයාගත්තත් පලක් නෑ ඔවුන්ට. ශුද්ධ වස්තුව නොමැතිව. ජීවමුතු ඔවුන් සතුවහොත් ඔවුන්ට හැකිවේවි මායා බඳුන යළි සකස් කිරීමට. කෙසේ වුවත් පිඳීගේ බඳුන තරම් එය ප්‍රබල විය නොහැකි. කොහොම නමුත් එය මගේ අරමුණට බාධාවක්. මායා දෙවිය. පවසන්න. ජීවමුතු සොයා පිටත්වන්න වහාම. හොඳයි. මේ පණිවිඩය සියලුම රාක්ෂීන්ට දැනුම් දෙන්න. කිසිවෙකු රහසේ ජීවමුතු ළඟ තබා ගතහොත් නිසැකවම ඔවුන්ගේ ඉරණම විනාශයයි. වැටහුණා නේද මා පැවසුදේ? එහෙමයි. දුවේ බලන්න අඩන්න එපා. මං ඉන්නවනේ. කොහෙවත් යන්න එපා. මෙතනම ඉන්න. තේරුණාද? බයකර ගමු යාලු ලොව හඳුනා ගමුකෝ හෙල්ලෙන මන හොල්වන්ලු මනස සිනුම දියුණයි
දකිමින්නේ ඇපල් ගහයට ඉඳන් දුටු දේසෙව්දේ අද ලෝකයමයි යහළුවනේ සිතමු එසේ මායා පාවී ආවත් සිතට විදුනෙන සොයමින් සරමු අන්දයි අඳුරුයි ඒතිමිර ඉරා අපි අලුත් දේම සොයමු මායා පාවී ආවත් සිතට විදුනෙන සොයමින්